මේ මට කියන්නව පොඩි අදහසක් මේ ගීත කලාව ගැන කතා කළා රුක්මන් එක්ක. මේ ගීත කලාව ගැන කතා කරනකොට මට ආව පොඩි අදහසක් 1990 ගණන් වල ආනන්ද වික්‍රමගේ සහ මම අතර වෙච්ච පොඩි සංවාදයක්. නාට්‍ය හදපු දුසුනා. ටෙල් නාට්‍යයක්. ඒකේ ආනන්දයට සින්දු තුනක් මේ ලියා ගන්න ඕන කරලා තිබුණා. ඒ ආනන්දය විවිධ නම් වගේක් මට කිව්වා. ඒ කාලේ ප්‍රසිද්ධ. මට ඒක සෙට් උන්නේ නැහැ. මොකද ආනන්දයක ටෙල් නාට්‍ය වලට මම ගොඩක් වෙලාවට මගේ දේවල් තමයි අනුගේ ටෙල් නාට්‍යවල ඇතුලේ කළේ. මම කෝ ආනන්දය මේගොල්ලෝ කියන්නේ මේ මම සින්දුවක් තියෙනවා. ඒක ලියපු කෙනා තමයි මම හොයන්නේ මට තාම හොයාගන්න බැරි වුණා. ඒක කරපු කෙනාට අපි මේ සින්දුව දෙමු කියලා බලන්න. ආනන්ද කවුද බං? මං කෝ අහලා තියෙන දීපිකා ප්‍රියදර්ශනගේ සින්දුවක් තියෙනවා. අහස නුඹ මෙතරම් සැඩයි දැනුනේ මහවැසි වැටුනාමයි පොළොව නුඹ මෙතරම් ලරුයයි දැනුනේ නියඟය ආවාමයි ආනන්දතුකා ෂෝක් වචන ගන්නෑ කවුද ලියලා තියෙන්නේ කොහෙද තමයි හොයන්නේ කියනකොට මට ටික දවසකට යාළුවෙක්ව මචං ඕක මේ ආනන්ද හේවා ගන්නිද කියලා කෙනෙක් ලියලා තියෙන්නේ. මේ වැඩි සින්දු ලියලා නැහැ. පොඩ බලපන් ටච් කරලා. හැබැයි එඩ්වඩ් අයියා ගාව නම්බර් එක ඇති කියලා. ඔන්න දැන් අපි එඩ්වඩ් අයියා හොයනවා. කොහමගේ එඩ්වඩ් ජයවඩි මහත්තයා දයානන්ද ස්ටුඩියෝ එකේදී හම්බ වෙලා මට ওই නම්බර් එක දුන්නා. ආනන්ද හේවා ගන්නිද මහත්තයා. එයා හිටියේ නාගහැම්පිට ජාතික පොලේ. ජාතික පොලේ යාගේ පොඩි කන්නඩි සාප්පුවක් තිබුණා ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් යාගේ ජොබ් එක. ඒ සුන්දර මිනිස්සෙක්. ඉතින් අපි අපේ අවශ්‍යතාවය කිව්වා ආනන්දයන් මේ සින්දුවක් තියෙනවා සංගීතෙත් එක්ක යන මේ අපිට සින්දු දෙකක් තුනක් ලියන්න ඕන කියලා ආනන්දයත් කතා කළා. ඊට පස්සේ ආනන්දය වැඩේ කළා දුන්නා. මම මේ කියන්න ගත්තේ අපෙන් මේ ගීත කලාවට උත්මනුයි මමයි කතා කරපු ඒ මලගේ මේ කාලේ වෙන ගීත කලාවට කරලා තියෙන දේවල් බලනකොට ආනන්දයේ එක සින්දුවක් තියෙනවා සාමාන්‍යයෙන් ලියවෙන්නේ නැති ජාතිය සින්දුවක්. ඒක ජීවිත කාලෙටම මම හිතන්නේ ලියන්න පුළුවන් එක වතාවයි ඒ වගේ සින්දු. ඔබ අහලා තියෙනවද බුදුබණක් කියන්නට බුදු බෙදලා ඇවිල්ලා කියන සින්දුව. ඒ සින්දුව ආනන්දයම තමයි මට ඒක අහන්න දුන්නේ ඒ කාලේ. දැන් අපි අතරේ නෑ. අපි මෙන්න ගිහිල්ලා ආනන්දයි. හොඳ තැනක ඇති. අපි සුන්දර මිනිස්සෙක්. අපි දිහා බලන් ඉන්නවා ඇති අපි මේ කරන වැඩ. ඒ සින්දුවේ පද දෙක තුනක් මම ඕගලන්ට කියන්නම්. බුදු බණ කියන්නට බුදු ගෙදරවිල්ලා බුදු එළිය බුදු සුවඳ පෙළපුවා ඉහිරිලා බුදු පුතේ නුඹ දිනෙක බුදුයන් කියලා නියත විවරණ දෙන්න යමු මැණිකේ නැගිටලා බලන්න බුද්ධ වචනය ගීතය ඇතුළට ගියේ නැහැ. නියත විවරණ දෙන්න පුළුවන් තවත් බුදු කෙනෙක්ට පමණයි. දැන් මේ අම්මට අම්මයි තාත්තයි බලන්න චූටි හාමුදුරුවෝ ඇවිල්ලා බණක් කියන්න අම්මා කාමරේ යඬනවා. පුතා දිහා බලන්න බැරුව දුකේ. එතකොට මේ දෙවනි බුදුන් නම්මට තමයි මේ නියත විවරණ දෙන්න අඬ ගහන්නේ. කොච්චර අර්ථවත් නේද? මේවා අපහු ලංකාව ලිය වෙයිද? මේ දැන් යන FM මාෆියා එක්ක ලිය වෙයිද? අන්න ඒක තමයි සහෝදරයනි මට මේ කියන්න ඕන කරලා තිබුණේ. අපි ඔක්මන්ලා කතා කරන ඒ ලෝකය සෞන්දර්යයත් එක්ක පිරිච්ච ලෝකෙට යන්න අපි ඕගොල්ලෝ උත්සාහ කරමු කොහොමද? බොහොම ස්තුතියි.